තෙරුවන් සරණයි. අයිබෝවන් මිතුරනි. අද අපි ඔබව කැඳවාගෙන යන්නේ රුහුණු රටේ පහළ වූ ශ්‍රේෂ්ඨතම සහ අතිපූජනීය පින්බිමක් වෙතටයි. ඒ තමයි රුහුණු මහා කතරගම යාල ජාතික උද්‍යානයට මායිම්ව පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය. දැන් මේ ඔබ දකින්නේ සිතුල්පව්ව පුණ්‍ය භූමියට ඇතුළු වන ප්‍රධාන මංගල තොරණයි. අපේ මේ ආධ්‍යාත්මික චාරිකාවේ ආරම්භය සනිටුහන් කරන්නේ මෙතනින්. තොරණින් ඇතුළු වෙලා අපි දැන් ගමන් කරන්නේ ඝන වනාන්තරයේ මැදින් වැටී ඇති සුන්දර මාවත දිගේ. පාර දෙපස තියෙන මේ සුවිශාල ගස් කොළන් පරිසරයට මවන්නේ පුදුමාකාර සිසිලසක් සහ නිහඬතාවයක්. බලන්න මිතුරනි, අර ඈතින් පෙනෙන උස් කන්ද මුදුනේ ඓතිහාසික මහා චෛත්‍ය රාජානන් වහන්සේ අපට දර්ශනය වෙනවා. වනසතුන් ගැවසෙන මේ මහා වනාන්තරයේ මැදින් යන මේ ගමන අපේ හිතට මහත් විවේකයක් ගෙන දෙනවා. පැමිණියා සිතුල්පව්ව රජ මහා විහාර භූමියේ නිල නාම පුවරුව අසලටයි. දෙවන පෑතිස් රජ සමයටත් එහා ගිය කාවන්තිස්ස සහ වසඹ වැනි ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහයලත් මේ පින්බිම අතීතයේ හඳුන්වා තියෙන්නේ චිත්තල පබ්බත හෙවත් සිත නිවන කන්ද කියයි. දැන් අපි සූදානම් වෙන්නේ පළමු චෛත්‍ය පිහිටා ඇති මහා ගිරිසිකරය තරණය කරන්නයි. මේ ගල උඩට නගින ඉසව්ව පුරාම අතීත රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ගුහා සහ පොකුණු දකින්නට ලැබෙනවා. අතීතයේ මෙහි රහතන් වහන්සේලා 12,000ක් වැඩ සිටි බව වංශ කතාවල සඳහන් වෙනවා. මෙන්න අපි දැන් කන්ද මුදුනටම පැමිණියා. මෙතන තියෙන්නේ අතිපූජනීය රන්තෙලඹු බෝධීන් වහන්සේ. ඒ වගේම ඈත අතීතයේ කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකළා යයි සැලකෙන පසුව ප්‍රතිසංස්කරණය කරන ලද මහා සෑ රදුන් මෙහිදී අපට වන්දනා කරගන්න පුළුවන්. මේ පින්බිමේ ඇති රන්තෙලඹු බෝධීන් වහන්සේ සහ චෛත්‍ය රාජානන් වහන්සේ දෙස බලද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ මේ ගල් තලාව මත හිඳ සිත එකඟ කරගන්න මේට වඩා තැනක් තවත් නැති තරම්.
අපි දැන් චෛත්‍යයේ අනෙක් පසින් ඇති පඩිපෙළ දිගේ පහළට බැස යනවා. බලන්න මේ පඩිපෙළ වම් පැත්තෙන් දකුණෙන් නිමවා ඇති කුඩා ප්‍රමාණයේ චෛත්‍ය කිහිපයක් දක්නට ලැබෙනවා. ඒවා අතීත කොටස් වන්නට ඇති. ඒ වගේම අපේ දකුණු පසින් පහළ පාරෙන් එහා පැත්තේ නිස්සලව පෙනෙන විශාල වැව පරිසරයට එක් කරන්නේ අපූර්ව සුන්දරත්වයක්. තවත් ඈතින් පෙනෙන අනෙක් කන්ද මුදුනේ තියෙන චෛත්‍යයත් අපට මෙතනට ඉතාම පැහැදිලිව දැర్శණය වෙනවා. පඩිපෙළ බැහැලා ඉවර වෙනවත් එකම අපට ඉස්සරහින් දකින්න ලැබෙන්නේ අතීතයේ විශාල ගොඩනැගිල්ලක් තිබූ බවට සාක්ෂි දරන සුවිශාල ගල් කණු සමූහයක්. ඊට මදක් ඉදිරියේ නෙත්සිට ඇද ගන්නාසුළු භාවනා කිරීම සඳහා වෙන් වූ නිදහස් පරිසරයක් සහ ඒ අසල වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අපට දකින්නට ලැබෙනවා. එතනින් නැවතත් අපි අනෙක් පස පඩිපෙළ දිගේ පහළට බැස යනවා.
අපේ ඊළඟ නැවතුම තමයි සිතුල්පව්ව ප්‍රධානතම ආකර්ෂණයක් වන ලෙන් විහාරය. මේ සුවිශාල ස්වභාවික ගල් ගුහාව ඇතුළත තමයි පුරාණ විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ඇතුළත අතීත අනුරාධපුර යුගයට අයත් ඉතා වටිනා බිතුසිතුවම් කොටස් පවා අදටත් ශේෂ වී තිබෙනවා. දැන් අප මේ ඇතුළු වන්නේ බෝධිසත්ව ද්වාරය වෙතටයි. මෙතනින් මදක් ඉදිරියට යද්දී මෙලොව පහළ වී වදාලා වූ අතීත සත්බුදුරජාණන් වහන්සේලා සිහිපත් කෙරෙන සත්බුදුරජාණන් වහන්සේලාගේ අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපට දැක බලා වන්දනා කරගන්න පුළුවන්. තවත් මදක් පහළට පිය නගන විට අපට හමුවන්නේ ඓතිහාසික ආනන්ද බෝධීන් වහන්සේ. මේ බෝධි වෘක්ෂය අසල පරිසරයේ පුරා පැතිර පවතින්නේ මහා නියඩ බවක් සහ ආගමික සාන්තියක්. කැමරාව වටපිටාවට කැරකවැද්දී අපේ නෙත ගැටෙන්නේ සුවිශාල අතුපතර විහිදුණු නුග ගසක්. ඒ නුග ගස සෙවනේ ඉතාමත් දර්ශනීය ලෙස රන් පැහැයෙන් බැබලෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටිනවා. සැබවින්ම ඒ දකින ඕනෑම කෙනෙකුගේ හිත ශ්‍රද්ධාවෙන් පිරීලා යනවා. මේ දර්ශන පෙළින් අප ඔබට පෙන්වන්නේ ආනන්ද බෝධීන් වහන්සේ සහ ඒ අවට ඇති සුන්දර නිසල පරිසරයයි. වන්දනාකරුවන්ගේ සිත් පහන් කරවන මේ පරිසරයේ සිත එකඟ කරගන්න කියාපු තැනක්. දැන් අපි අපේ ඊළඟ ඉලක්කය වෙත ඇවිදගෙන යනවා. ඒ තමයි කුඩා සිතුල්පව්ව කන්ද තරණය කිරීම. ටික දුරක් ඉදිරියට යද්දී වනසතුන්ගේ මෙන්ම විහාරස්ථානයේ පැවැත්මට උපකාරී වන වතුරෙන් පිරුණු ලස්සන වැවක් අපට හමු වෙනවා. මේ නිසල වැව්දිය දෙස බලා සිටීම පවා මනසට ලොකු සහනයක්. අතීතයේ රහතන් වහන්සේලා මේ වැව්දියෙන් පැන් සනසා ගන්නට ඇති. වනසතුන් දිය බීමට එන මේ වැව සිතුල්පව්වේ ස්වභාවික සෞන්දර්යය තවත් වැඩි කරනවා.
මෙන්න අපි දැන් කුඩා සිතුල්පව්ව කඳ නගින්න පටන් ගත්තා. මේ යන මග දෙපස හැමතැනම දකින්න ලැබෙන්නේ කටාරම් කොටන ලද පුරාණ ලෙන් සමූහයක්. මේ ලෙන් ඇතුලේ සුවිශාල හුඹස් පවා නිර්මාණය වෙලා තියෙනවා. මේවා අතීතයේ යෝගාවචර භික්ෂූන් වහන්සේලා ධර්ම ශ්‍රවණය සහ භාවනා කටයුතු සඳහා භාවිතා කළ ස්ථානයි. ලෙනක් ඇතුළත ඉතාමත් සුරක්ෂිතව නිමවා ඇති සුවිශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ දර්ශනයක් දැන් ඔබට පෙනෙනවා ඇති. පර්වතය ඇතුළත මෙවැනි නිහඬ ඉසව්වක බුදුරදුන් පිරිනුවන් පා වදාළන අයුරු නිරූපණය වන මේ පිළිමය දකිද්දී සිතට දැනෙන්නේ සංවේග ජනක එමෙන්ම ශාන්ත හැඟීමක්. Okay. දැන් ඔබට මේ සැතපෙන පිළිම වහන්සේගේ සම්පූර්ණ දර්ශනය දැක බලා ගන්න පුළුවන්. අතීත හෙළ කලාකරුවා ගල්ලෙනක් ඇතුළත මෙවැනි විශිෂ්ට නිර්මාණයක් කළේ කෙතරම්
අපි දැන් ඉන්නේ ගල්කූඩේ නමින් හැඳින්වෙන සුවිශාල ස්වභාවික පර්වත ආවරණය යටයි. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මෙතනින් උඩට අපි තවත් ටික දුරක් ගමන් කරනවා. මග දෙපස ඇති අසිරිය විඳිමින් ඉදිරියට යද්දී මෙන්න අපට තවත් අලංකාර හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දකින්න ලැබෙනවා. අපි උඩට නගින පඩි පෙළට මදක් එහායින් උස් ගලක් උඩ වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක් දැర్శණය වෙනවා. උන්වහන්සේ දැස් යොමාගෙන ඉන්නේ අර අප මුලින් ගිය අනෙක් ප්‍රධාන සිතුල්පව්ව කන්ද දෙස බලාගෙන වගේ පෙනෙන්නේ. පුදුමාකාර සුසංයෝගයක්. දැන් අපිට මේ ස්ථානයේ ඉඳන් බලද්දී අනෙක් සිතුල්පව්ව මහා චෛත්‍යය සහ මේ කුඩා සිතුල්පව්ව කියන කඳු දෙකම එකම රිද්මයකට එකම දර්ශන තලයකට පෙන්වෙන්නට ගන්නවා. වටපිටාවෙන්ම ඇසෙන්නේ කුරුල්ලන්ගේ නාදය සහ හමන සුළඟේ ශබ්දය විතරයි.
දැන් ඔබ දකින්නේ කුඩා සිතුල්පව්වේ උඩම පිහිටි චෛත්‍යය ඉතාමත් ළඟින් පෙනෙන ආකාරයයි. සුදු පැහැයෙන් බබෙලෙන සෑරදුන් කඳු මුදුනේ සිට මුළු වනාන්තරයටම ආශිර්වාදයක් මෙන් දැర్శණය වෙනවා. අවසානයේ අප කුඩා සිතුල්පව්ව කඳු මුදුනටම පැමිණියා. දැන් ඔබ දකින්නේ චෛත්‍ය මුදුනේ සිට හාත්පස විහිදී ඇති සුවිශාල වටපිටාවයි. මීදුමෙන් සහ නිල්වන් ගස් මුදුන් වලින් පිරුණු යාල මහා වනාන්තරය ඇත. සිතිජය තෙක් විහිදී යන අයුරු අපූර්වයි. සිත නිවන, ගත නිවන අතීත රහතන් වහන්සේලාගේ ආශිර්වාදවත් ඓතිහාසික සිතුල්පව්ව මහා පුණ්‍ය භූමි වන්දනාව මෙතෙකින් නිමාවට පත් වෙනවා. මෙවැනි වටිනා ඓතිහාසික වීඩියෝවක් නැරඹූ ඔබ සැමට බොහෝ පින්. ඔබ සැමට තෙරුවන් සරණයි.